Hello guys, welcome back to Crazy Nikia YouTube channel. ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ Ocean is Home gameplay series එකේ 6 වෙනි එපිසෝඩ් එක. හරි බං ඉතින්. ඔයාලට පේනවා ඇති. හිටපු දූපතේ නෙවෙයි ඉන්නේ. guys මම හෝනට් අයිලන්ඩ් එකට ආවා. මරු බං ඉතින්. පේනවා ඇති ඔයාලට. මම කලින් ඉතින් ෆාමස් අයිලන්ඩ් එකේ. ඉතින් මෙතන travel පාරක් දැම්ම හෝනට් අයිලන්ඩ් එකට. ඔයාලට ඉතින් පේනවා ඇති. හිටපු අයිලන්ඩ් එකේ size එක මේකේ size එක. ඇවිදලා ක්ලියර් එකක් කරන්න නම් බෑ. මම ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් වටේ රවුමක් දාලා බැලුවා. වටේ කියන්නේ මෙතන විතරයි ආවේ. අතන ඉඳන් පොඩි දුර ආවේ. ගණන් ගන්න ප්‍රකාශන ප්‍රතික්‍රියා එකක් නේ. ගායි ඉතින් මෙතන ගියාත් ඉතින් මම ගිය අතුරට ආවා. මොකද්ද මන් දන්නේ නැහැ. බං ගැජමැටික් එකක් තියෙනවා. අඳුර ගන්න බෑ මොකද්ද කියලා. හිතාගෙන බෑ රවුටර් එකක් වගේ. හරි ඉතින් guys. අද ඉතින් එපිසෝඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කරන්න අයිලන්ඩ් එක බලන් තමයි හදන්නේ ඇති. ගණන් ගන්න එපා. පේනවා ති වලට මේ චැලෙද්දීමට. වාහනේ රවුමක් දාන්න ගියා විතරයි. මොකද්ද මං කණුවක් තිබ්බ මෙතන. කලින් එකේ තිබ්බෙත් ඉතින් දැක්කේ නැති ඉඳා අල්ලලරිය මං හිතුව වතුර බෝතලයක් කියලා. බලනකොට මං ගිහලා හිර වුණා අර කස්සේ. වාහනේ ලෙෆ්ට් තිබ්බ වාහනේ ඉවරයි. මේක හදාගන්න ඉතින් බැලු හරියන්නේ මේක කඩන්නත් බෑ. වාහනේ ගියා. මොකද මම වාහනේ ගියා ඒක හරියන්නේ නැහැ බා. කරා හරියන්නේ. ඒකෙන් පණින්නේ නැහැ ඉතින්. තව එක මේක තියෙන බලමු. මිටියක් හදාගෙන මේකට ගහන්න පුළුවන් වෙද්ද දන්නේ. ඒක තමයි අන්තිම එක. තාම මිටියක් හදාගන්න බෑ. බලමු ඒකත් හදලා. හරි දන්න කෙනෙක් ඉන්නවා ඉතින් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න යන මොකද මේකට කරන්න පුළුවන් කියලා. හරි බං ඉතින් වැඩි කතා නැතුව අපි යන් දූපතේ රවුමක් දාලා. බං ඉතින් ඔන්න එළි වුණා. මම අර ටික කට් කරා. හරි ගයිස් ඉතින් ඒව වැඩක් නැහැ. මම මේවට කඩාගත්තා ක්‍රොස් බෝ එකක් හදාගෙන හැදුවේ. ක්‍රොස් බෝ එකට තව ලනු පොඩිද බං හතරක් දුකද මදි වුණා. ඔව් බා ලනු හතරක් මදි. ඒ කියන්නේ මම තව ෆයිබර් ටිකක් හොයා ගන්න ඕන. ෆයිබර් ටික පොඩ්ඩයි නේ ගයිස් මම ෆයිබර් ටික කපා ගන්න රයිස් මං කරලා. හරි guys ඉතින් ඕන මම මේ ක්‍රොස් බෝ එක ඊතරට එක හදාගත්තා. ගැම්මක් නිතින් බලන්න. අපි ක්‍රොස් බෝ එකේ ඕනේ පළවෙනි මේ වාසනාවන්ත අපේ හාවර් තියලා දෙමු. අඩෝ යනවා බා. අඩෝ නෑ බා. අනේ ඉන්න. ඉලක්කය ඇල්ලුවා තිබ්බා. අනේ බහු මරුන්නේ නෑ බා. බලහන්කෝ ඉතින් කරන්න බෑනේ මේක. යකෝ මූට පුදුම පණු ගහ යන්නේ බා. දිව්වා කියන් මේ පාර. හරි ඉතින් ඉවරයිනේ බං. අඩු නෑ බා. මුගේ ආච්චිට මට වෙට්ටු දාන්න හිටු බලන්න. අපි ඉතින් මූට කොහොම ආදරම් මරලම තමයි නවතින්නේ බා. අඩුනු. අඩු සිරාවට මැරුන්නේ කියහන්කෝ. මුගේ ආච්චිට. නවතන ගහින්දර දෙමු ෂේප් එකේ වැඩි. ෂේප් එකේම. හරි ගයිස් උනවතින් හදන්නේ. හරිනේ බං ඉතින් ලෙෆ්ට් නේ. දාපුවට ඉවරයිනේ බං බලන්න. හොඳ වැඩි. අඩු ටූට් එක ගන්න බෑ. හරි බං ඉතින් සතෙකුත් මරාගත්තා. ගයිස් පාට්ටම ලස්සන දුපතක්. ඔයාලට පේනවා ඇති. අරකට වඩා පට්ට. ඒත් ඉතින් අවුලකට තියෙන එකම සාදු ටික ඉන්නේ. අඩෝ මූ නිකන් පොකට ගිනි තිබ්බා වගේ බං දුවන්නේ බලහන් කදුවන දිවිල්ල. වැඩක් නෑ. පාට්ටම ලස්සනයි ඉතින්. තව දූපත් කීයක් තියෙනවද? 1
තා ගයිස් යන්න බැරිද තව දූපත් තුනක් තියෙනවා අපේ තුන්ටත් යා මේ දූපතින් පොඩ්ඩක් සීන අරබන්න යමු අපි හරි ගයිස් ඉතින් අපි අර කන්ද පැත්තට යා බලන්න තේරෙන්නේ නිකන් කන්දක් වගේ මොකද්ද බා රතු පාටද අඩෝ සිරාවට මොකද්ද බං ඒ අඩෝ නෝ ක්ලේ අඩෝ අලුත් දෙයක් හම්බුණා අඩෝ ක්ලේ කියලා මොනවාරි හම්බුණා මොනවද දන්නේ ක්ලේ කියන්නේ මැටිනේ බා මැටි වලින් මොකද්ද බං කරේ රතු පාට මැටි වලින් අනේ මන්ද එතෙන් ගඩොල් අඩෝ සිරාවට ගඩොල් හදන්න පුළුවන් දන්නේ නැහැ මම දැක්කම මේ ගඩොල් තියෙන මේක ඇත්තිනේ පොඩ්ඩක් ඉඳන් බලන්න ඉනේ බා කොහොමද ගඩොල් අඩෝ මම දැක්ක බං තියෙනවා පොඩ්ඩක් හිටපන් ගෝවා අඩෝ බ්‍රික් කියලා තිබ්බපා අනේ වැඩක් නැහැ හොයාගන්න පස්සේ බලමු අපි ඉතින් යම් බලන්න කන්ද පැත්තට ගයිස් ඉතින් මතක් කරන්න හැමදාම මතක් කරන්නේ කඩපාඩම්ද තාමත් මේ වීඩියෝ එකට ලයික් කරලා නැත්නම් දැම්ම ලයික් බටන් එක ඔබන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න තියා ඉන්න උනත් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට සෙට් වෙන්න හරි ගයිස් ඉතින් ඒක පැත්තකින් තියා අල්ලලා ඕනහකට සික්කලා දාපන් මොකද්ද මම මේ පොල් ගහටකදී කාලක් ගහලා වගේ බලන්න ඇවිත් තියෙන හැටි කෝබා අඩෝ මේ දුපතරම් පට්ට ලස්සනයි ඒක අඩුවකට තියෙන ඉතින් සත්තු ඊට ටිකම තමයි ඉන්නේ වලට පේනවා ඇති අඩු මොකද මේ ආවඩෝ වතුර පොතට වැඩක් නැහැ අඩු මේක ඇවිදලා ඉවර කරන්න බැරි දුපතක් බම් බලහන් තාම කොහෙද ඉන්නේ කියලා අඩු මේ බෑග් එකක් පේනවනේ මොකද්ද බලහන්කෝ එපා වෙන වාහනේ ඔක්කොම කලින් වාහනේ හිර වුණානේ එපා වෙලා ඉන්නේ අඩු මේක වාහනයක් හදන්න බැරිද අඩු සිරාට LED තාත් අන්ලොක් කරගමු මොකද්ද මම ක්ලෝස් කරනවා හරි බං ඉතින් අපි මේ ආප් පැත්තමනේ අපි කෙලින්නේ කොහේ පැත්තට මේ අඩෝ අර මොකක්ද අර තියෙන්නේ අඩෝ ගියක් තියෙන අපේ පැත්තට යන්න බලන්න අඩෝ සිරාවට ගියක් දොරන්නේ ගියක් මන්ද ගයිස් ඉතින් මේ සීරියස් මේ ඕෂන් සෝන් ගේම් ප්ලේ සීරියස් ඊළඟට ගේන එපිසෝඩ් එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මේ දුපතේ ඉන්නද නැත්නම් තවත් දුපතේ යන්නද මේ දුපතේ මොකක් හරි කරන්නද අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ඕර තමයි තීරණය කරන්න ඕනේ අර මේ ෆස්ට් එකට මොකද්ද වෙලා තියෙන්නේ මෙතන අඩෝ ගියක් තමයි බා අර මොකද්ද මම කහ පාටට වෙන්නේ ඇතුලේ නමේ අඩෝ අංක නමයක් පේනවද මොකද්ද බං අඩෝ මොකද්ද බං අඩෝ මොකද්ද බං අලුත් තැන මොකද්ද බං මේක place items උතේ අඩෝ විකුණන්න දාන්න බෑ හිතුව අඩෝ මේ කාසි හොයද හැකි බා අඩෝ මරු බා ගන්න එක දැම්මු කීයක්ද අඩෝ 140ක් බා crossbow එක 280 අඩෝ මරු බා අඩෝ එකට මරු හැබැයි බා ක්ලේ ටික දාන්න ක්ලේ වලට 8ක් හම්බුනේ වතුර අර වතුරට 15ක් තියෙනවා බා ඔක්කොම දැම්ම කීයද දාන්න ඔක්කොම දැම්ම 30 මස් ටික අර මස් ටිකට 30ක් හම්බෙනවා බා මේ ටිකක් දාන්න මේක සෙල් කරලා දාන්න නේ බා අර කොහෙන්ද මස් එක අන්න තියෙන්නේ පැයි අර පැය දෙකක් ඉන්න ඕනේ බා මුගේ ආච්චිට අර මේක අතට යන්න බැරිද බා අඩෝ අතට යතයි අඩෝ මාරු ගන්න ගමන් මේ මොකද්ද බා මාරු පොට් එක ඒ ඉස්සරහට යන්නේ අඩෝ මෙතන මොකද්ද කරන්නේ බා ඒ ටෙලිපෝටේෂන් ස්ටාර් ආඩෝ මොකක් කර මේ අර පැටර්න් එකක් වගේ සීන් එකක් තියෙන්නේ මොකක් කර දාන්න නැහැ කිව්වා මේ එතනට මේ දැන් හැමතිස්සෙත් දාලා බලන්න not enough fee ඉංග්ලී අනේ මන්දවා මොකද්ද කියලා මොකද්ද ගයිස් විතර කරන්න ඕනේ කියලා
මන්ට තේරුමක් නැහැ මොකද කරන්න ඕන කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මොකද කරන්නේ අඩු මෙතන බඩු තියෙනවා අමනේ ටික හිතෙන් තියෙනවා අපි යනකොට ඔක්කොම ටික ලූට් කරන් අරන් යමු අපරාධ ගයිස් මම හිතනවා මේක ලූට් tie කියලා මම 70 බුරුත් ඔක්කොම අරන් ආවා කිසි මේ බෑග් එක සුද්ධ කරගත්තේ නැහැ අපරාධේ අඩු මේ අංක 9 මොකද මම පෙන්නන්නේ යන්න බැරිද බං මේ යන්න බෑ බං එතනට අපි මේ පැත්තට යන්න බලමු රෑ තීගෙන එනවා කොබා අඩු තා මේ මෙතන මැප් එක පෙන්වන්න මැප් එක පෙන්වන්න අඩු අර අතන මොකද මම පෙන්වන්නේ කො මැප් එක අඩු අර පැත්තට යන්න බලන්න අපි සතෙක් දඩයන් කරන් ඉන්නවා අපි ඉස්සෙල්ලා අඩු සතු නැද්ද බා ඕෆ් වෙලා ඩියුටි ඕෆ් නිදාගන්න ඉඳලා දුකේදී මහ රැය වෙලා තියෙන්නේ අඩු පොඩ්ඩක් ලැකුණා මම හිතන්නේ ඇයි දන්නේ ගණන් ගන්න එපා දන්නේ නැති ඉතින් පොඩ්ඩ ෆෝන් එකටත් ඉතින් ඩාම් වෙන ඩූම් වෙන තමයි අඩු මුකුත් නැද්ද බා එපා වෙනවා ගියක්වත් හම්බෙන්නේ නැප්පේ පෙන්නන්න නැද්ද දන්නේ නේද අපි අතන ලොකේෂන් එකක් දාගමු මේ බෑග් එකේ තියෙන පොට් එකට අඩු එක දාන්න මෙතන මේක වේ පොයින්ට් අපි එතට දාගමු මොකද මන් දාගා බෑක්පැක් කියලා දාගමු අපි එතනට මොකද මන් දාන්නේ මොකද මන් දාගන්නේ පාට අපි නිල් සෙට් නිල් දාගමු නිල් පාට හොඳයි අර කිලෝමීටර් 3ක් යන්න ඕන බා පිට එළියේ ගායිස් ඉතින් රෑ වෙලා තින්නේ හරි ඉතින් ගායිස් අද වෙන අපේ ගේම් ප්ලේ එක මම මෙතන නවත්තන්න ඊළඟට ගේන්න ඕනේ මොකද ඊළඟ අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න ඒ වගේම ඉතින් ලයික් කරපු නැතිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරපු නැතිව සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට සෙට් වෙන්න එනදී අද මම මෙතනින් කැපෙන්න ඔයාලා පස්සෙන් ඉන්න ඔයාලට සුබ දවසක්